සියලු දෙනාටම ආදරණීය සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් අවුරුද්ද උදා වෙන කලින් මම මේ ලෑස්ති වෙන්නේ කිරි උතුරන සුවඳ පහනක් හදන්න. ඉතින් මේ පහන හදන්න ඕනි කරන්නේ අපිට ඉටිපන්දමක් ඕනි. එතකොට වේලපු මල් ටිකක් ඕනි. ඒ වගේම මම ඔයාලට පෙන්නන්නම් තව මොනවද අපි මේ පහනට එකතු කරන්න කියලා. මේ පහන හදාගන්න මම මැටි මුට්ටියක් තමයි චූටි මැටි මුට්ටියක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මට ඇත්තටම මේ වීඩියෝ එක කලින් දාන්න තියුණු වීඩියෝ එකක් මට මේ මැටි මුට්ටිය හොයාගන්න ටිකක් පරක්කු වුණා. ඉතින් මෙන්න මේ වගේ මැටි මුට්ටියක් අපිට ඕන වෙනවා. මේවා බෙහෙත් කඩවල තමයි තියෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට මෙන්න මේ වගේ වීදුරු ටිකක් ඝනකම බෝල් එකක් ගන්න පුළුවන්. ඉතින් මම පාවිච්චි කරන්නේ මෙන්න මේ ලොකු ඉටිපන්දමක්. ඔයාලට පොඩි ඉටිපන්දම් 3-4ක් විතර වගේ මේකට ප්‍රමාණවත් වෙනවා. ඉතින් අපි බලමු ඊළඟට මොනවද ඕන වෙන්නේ කියලා. මෙතන මම පොඩ්ඩක් කුඩු කරගත්ත වගේ කුරුඳු ටිකක් තියෙනවා. එතකොට කරාබු නැටි, එන සාල්, ඒ වගේම මම ගානිෂ් කරගන්න කුරුඳු කෑලි ටිකක් මේ විදිහට එකතු කරගෙන තිනවා. මේ තියෙන්නේ වේලපු මල්. ඔය එහයින් තියෙන්නේත් අර වේලපු මල් ඒවා කැලෙන් තමයි හොයාගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට කැමති වේලපු මල් වර්ගයක් මේකේ අලංකරණයට එකතු කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ මල් ගස් වලින් තමයි මම කඩාගත්තේ. මේවා කැලේ හැදෙන මල් జాතියක්. මෙන්න මේ ෆ්‍රෙෂ් මල් එකක් මට ආපු. ඒකේ තිබිච්ච මල් එකක් තමයි මම මෙහෙම ගත්තේ. ඊළඟට වැදගත්ම දේ තමයි අපි ඉටි උණු කරන්න ගන්න ඕනේ මේ වගේ පාවිච්චි කරලා අයින් කරපු භාජනයක්. මේ වගේ පාවිච්චි කරලා අයින් කරපු භාජනයක් ගන්න එක හොඳයි. ඊට අමතරව මේ මුට්ටියත් එක්ක පොඩි පියනක් එනවා. ඒකත් ඔයාට ලස්සනට මේ වගේ තියන්න පුළුවන්. මම නම් ඒ විදිහට තියන්නේ නැහැ. මම ඒක අයින් කරලා පොඩි මුට්ටිය තමයි පාවිච්චියට ගත්තේ. ඉතින් අපිට ඕනි කරන දේවල් ටික මේ ටික තමයි. ඉතින් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මම මේ වගේ ඉටිපන්දම කෑලි වලට කඩාගෙන භාජනයේ ලිපේ තියාගෙන අපි ඉටි ටික උණු කරගන්නවා. මේක හරියම ඉක්මනට ඉටි එක උණු වෙනවා. ඉටි එක උණු වුණාට පස්සේ මේක හරිය පරිස්සමින් කරන්න ඕනේ. මොකද මේ ඉටි රත් වුණාම ඉටිපන්දම් කිරි වලට පිච්චෙනවනේ. ඒකින්ද හරියම පරිස්සමින් කරන්න. ඉතින් මේ භාජනය මම පාවිච්චි කරන්නේ නැති භාජනයක් තමයි අරගත්තේ. ඔයාලත් ඒ වගේ තියෙන භාජනයක් ගන්න. ඊළඟට මම මේ ඉටිපන්දමේ ඇතුලේ තියුණ මේ තිරය ඒක තමයි මම දැන් මගේ පහන හදන්න පාවිච්චි කරන්නේ. මම ඒ තිරය අයින් කරගත්තා. පේනවනේ හරි ඉක්මනට අපේ ඉටි එක උණු වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ වගේ කාඩ්බෝඩ් එකක් තියලා තමයි මම ඉටි එක වක් කරන්න යන්නේ. මේක හරිම පරිස්සමෙන් කරන්න ඕනි දෙයක්. අපේ ඉටි එක දැන් හොඳට රත් වෙලා තියෙන්නේ. අපි ඉටි එක දැන් අපේ චූටි මුට්ටියට දාගමු. ඇත්තටම මම මෙතන මේ ඉටි එක වක් කරනකොට එකපාරට ඉටි අහකට ගියා, හැලුණා. ඊට පස්සේ මම කරේ කැඩිච්ච කෝප්පයක් අරගෙන ඉටි ටික ඒකට වක් කරලා රෙදි කෑල්ලකින් අල්ලලා මේක රස්නෙයි කෝප්පෙ පිටින් අල්ලන්න අමාරුයි. රෙදි කෑල්ලකින් අල්ලලා හිමීට මුට්ටියට වක් කරගත්තා. අපි පළවෙනි සැරේ ඉටි දාලා මුට්ටියේ භාගයක් විතර වෙනකන් ඉටි වක් කරලා ඉවර වෙලා චුට්ට වෙලාවක් තියන්න ඕන. මේක චුට්ට වෙලාවක් කියන්නේ සාමාන්‍ය මේ වෙලාවක් විනාඩි 15ක් 18ක් වගේ වෙලාවක් තියන්න ඕන. මොකද ඉටි රත් වෙලානේ තියෙන්නේ. ඉටි එක නිවුනම තමයි ඒක මේ සෙට් වෙන්නේ ගානට. ඉතින් ඔන්න ඔය විදිහට ඉටි වක් කරලා ඊට පස්සේ මම මේකට අර සාමාන්‍ය ප්‍රමාණයට කුඩු කරගත්ත මගේ කුරුඳු කුඩු ටික තියෙනවනේ. කුරුඳු කුඩු ටික මම ඊළඟට මේකට එකතු කරගන්නවා. මේ පේනවනේ මගේ අතින් ඉටි හැලිලා. ඉතින් මට එතන අස් කරන්න චුට්ටක් ඉතින් කාඩදර වුණා. මෙන්න මේ විදිහට අර මුලින් මම වෙනම අයින් කරගත්ත පොඩ්ඩක් කුඩු කරගත්ත කුරුඳු ටික දාන්න ඕන රස්නේ පිටින්. එතකොට ඔයාලට පේනවනේ මේ බුබුලු දානවා වගේ. ඉතින් එකපාරට ඔක්කොම ටික දාන්න එපා. හිමින් දාන්න. එතකොට ඔය ඉටි එකට අර කුරුඳු වල තියෙන එසන්ස් එක උරා ගන්නවා. ඊට පස්සේ මේ එක පහන පත්තු වෙනකොට හරිම සුවඳයි. මේ විදිහට මම මේකට කුරුඳු එකතු කරගත්තා. ඒ වගේම කරාබු නැටි 2-3ක් විතරත් එකතු කරගත්තා. ඊට පස්සේ එනසාල් පොඩි ඇටයකුත් එකතු කරගත්තා මේකට.
මේ ටික හොඳට දැන් අර ඉටි එක රත් වෙලා තියෙන නිසා හොඳට රත් වෙලා මේකේ ඇතුලේ සුවඳ මේ ඉටි එකත් එක්ක මික්ස් වෙනවා. ඉතින් හොඳට එතකොට පහන පත්තු කරපු වෙලාවට හරිම සුවඳයි. ඉතින් ඒ වගේම කියන්න ඕන ඇත්තටම මට මේ පහන කලින් ඇත්තටම හදලා වීඩියෝ එක දාන්න තිබුණ එකක්. මට මේ චූටි මුට්ටිය හොයාගන්න බැරි වුණා. මම දන්නේ නැහැ ඔයාලට ටයිම් තියෙයිද කියලා. පුළුවන් කෙනෙක් ඉන්නවනම් අවුරුද්ද ලබන්න කලින් හදාගන්න. නැත්නම් ඉතින් ඊළඟ අවුරුද්දට හරි හදාගන්න මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න. ඉතින් මම ඔන්න ඔහොම චූටි කෝටු කෑල්ලකින් පොඩ්ඩක් කලවම් කරගන්නවා මේ ඉටි ටිකත් එක්ක. මම දාපු කුරුඳු කරාබු නැටි එනසල් ඒ ටික. ඊට පස්සේ මේක මම තියනවා ඔය විදිහට කටේ ගාවටම වගේ ඉටි වක් කරලා මේක හොඳට ටිකක් තියෙන්න ඕන. ඉටි එක නිවිලා ඊට පස්සේ ඉටි ටික ඝනකම වෙනකම්. ඊට පස්සේ තමයි අපේ ඊළඟ පියවරට අපි යන්න ඕන. දැන් ඉතින් මේ තියෙන්නේ විනාඩි 15කට විතර පස්සේ ඉටි එක ඝනකමට හරි ගිහිල්ලා තියෙන්නේ. දැන් මම මේකට දාන්නේ තිරේ මේ වෙලාවේ තමයි එකතු කරගන්නේ. මොකද මම අර ඉටි පන්දමේ තිබිච්ච තිරේ දාන නිසා මට මේ දෙකක් පත්තු කරන්න ඕන නිසා තිර දෙකක් දාන්න ඕනේ. මම මේ වගේ චුට්ටක් සිදුරු කරගෙන, මොකද මේ ඉටි එක තාම හොඳටම හයි වෙලා නැති නිසා මේ විදිහට පුළුවන් සිදුරු කරගෙන මං චූටි තිර දෙක ඒක ඇතුළට දාලා සෙට් කරගන්නවා. පේනවනේ ඔන්න ඔය වගේ චූටි සිදුරු දෙකක් හදාගත්තට පස්සේ අර තිර දෙක දාන්න පුළුවන්. ඔන්න ඔය විදිහට දාගන්නවා. ඉතින් ඔයාලට දිග තිරයක් තියෙනවා නම් ඇතුළටම දාන්න පුළුවන්. මම මේක භාගයකට විතර වගේ තමයි තිරේ දාගෙන තියෙන්නේ. ඔන්න ඔහම තිරේ දාගන්නවා. තිර දෙකක් මම දාගත්තා. ඔන්න ඔය විදිහට. ඉතින් ඊළඟට තියෙන්නේ ආසම දෙයක් කරන්න, ටොපින්ස් එකතු කරන්න. ඊට කලින් මම ආයෙත් ඉටි ටික චුට්ටක් රත් කරගන්නවා. ඉතුරු වෙලා තියෙන ඉටි ටික. මොකද දැන් අපි ඉටි වක් කරන්න ඕන තව සැරයක් උඩින්. මම කියවනේ කෝප්පෙට දාලා මං ඉටි වක් කරේ කියලා. ඊට පස්සේ ඉතුරු වෙන ඉටි ටික ආයෙ මම මේ බාජරේටම දාලා තිබ්බා. ඉතින් ඒකේ සෙට් වෙලා තිබුණ ටික වෙලාවක්. මම දැන් ආයෙත් ඉටි දාගන්න යන්නේ. පේනවනේ ඔන්න ඔය විදිහට මම ඔය කෝප්පෙට දාලා තමයි ඉටි එක වක් කරගන්නේ. මෙන්න මේ විදිහට දෙවෙනි වටේට මම ඉටි වක් කරගන්නවා. එක සැරයක් ඉටි දාලා මිදෙන්න තියලා ඔය දෙවෙනි වටේට තමයි මම ඉටි ටික වක් කරගන්නේ. ඉතින් ඔය පේනවනේ ඔන්න ඔය විදිහට ඉටි වක් කරලා තියෙනවා. චුට්ටක් ඔය චූටි මුට්ටිය වටෙන් ඉහිරෙන්නත් එක්ක. ඔය ටික ලස්සනට පේන්නේ වේරුණාම තමයි. මම දැන් එකතු කරන්න යන්නේ මගේ ටොපින්ස් ටික මේකට. මම අර වෙනම තියාගත්ත කුරුඳු කෑලි ටික ඔන්න ඔය වගේ වටේට තියාගන්නවා. පේනවනේ ලස්සනට ඔයා කැමති විදිහකට කැමති හැඩයකට ඔය විදිහට තියාගන්න තියෙන මුට්ටිය වටේට. ඊළඟට මම එන සාල්ලට සහ කරාබු නැටි ටිකත් ලස්සනට තියාගන්නවා. මම අන්තිමට තමයි වේලපු මල් එකතු කරන්නේ. වේලපු මලුත් එකතු කරාම එතකොට මේ මුට්ටිය වේලුණාට පස්සේ හරිම ලස්සනට පේනවා. ඇත්තටම හරිම ලස්සන. මේක පත්තු කරාම ගොඩාක් සුවඳ, කිරි උත්තරන සුවඳ පහනක්. මේ පේනවනේ දැන් ඔය ඉටි ටික සෙට් වෙගෙන එනවා. තව අපි ඉටි වක් කරන්න ඕන වටේටත්. බලමු අපි. දැන් මම මල් ටිකත් මේ විදිහට එකතු කරනවා. දැන් ඉතින් පේනවනේ ලස්සනට මුට්ටිය පිරීලා තියෙනවා. මලුත් මම මේ වගේ ලස්සනට එකතු කරගන්නවා. චූටි මලුත් මම චුට්ටක් විතර එකතු කරගන්නවා. ආයි තුන්වෙනි වටේ ඉටි දානකොට තමයි මම අනිත් පොඩි පොඩි මල් ටිකත් එකතු කරගන්නේ. ඉතින් මේක හැදිලා එනකොට හරිම ලස්සනයි ළමයි. ඒ වගේම හරිම ආස හිතෙනවා තමන්ගේ අතින්ම මේ වගේ නිර්මාණයක් කරාම. ඉතින් අපේ ඉටි ටික මේ විදිහට වේලිලා තියෙනවා. දෙවෙනි වටේ දාපු ටිකත් ඔය පේනවනේ වටේටත් ඉටි වැක්කිරලා තියෙනවා. දැන් මම ඊළඟට යන්නේ තුන්වෙනි වටේට ඉටි ටික වක් කරගන්න. එතකොට තමයි අපේ කිරි උතුරන පහන ලස්සනට පේන්නේ. අපි බලමු තුන්වෙනි වටේටත් අපි ඉටි ටික එකතු කරලා.
ඔන්න මම තුන්වෙනි වටේත් අපේ පහනට ඉටි ටික වක් කරගන්න යන්නේ. ඉතින් මම ඉටි ටික රත් කරගෙන මේ වගේ කෝප්පෙට දාගත්තා. අපි දැන් මේ වෙලාවේ පිත්තල හැන්දක් භාවිතා කරලා තමයි ඉටි ටික වක් කරගන්න ඕන. ඉතින් හැන්දකින් මෙන්න මේ විදිහට අර මල් වැහෙන්නත් එක්කම වගේ ඉටි ටික වක් කරගන්න ඕන. ඒ වගේම මුට්ටියේ අර කටින් ඉටි උතුරලා යන විදිහට තමයි අපි ඉටි ටික වක් කරගන්න ඕන. අර කිරි මුට්ටියක කිරි උතුරනවා වගේ පේන විදිහට තමයි අපි මේ ඉටි ටික වක් කරගන්න ඕන. අපි හිමින් හිමින් මේ විදිහට ඉටි ටික වක් කරගෙන ඔයාලට පේනව නේද? ඒ ඉටි ටික වැක්කිරෙනකොට ලස්සනට අර කිරි උතුරලා වගේ කිරි ඉහිරිලා වගේ මුට්ටියෙන් ඉතිරිලා ගිහිල්ලා ඒ වගේ ඉටි වලින් හැදෙනවා. ඉතින් හරිම ලස්සනයි. මම මේක දැක්කේ ළමයි. ඇත්තටම මේක විකුණන්න හදලා තිබුණා කවුරු හරි මම දන්නේ නැහැ. එතකොට මම ෆොටෝස් එකක් දැක්කා. මට ඉතින් හිතුණා මේ විදිහට තමයි මේක හදන්න ඇත්තේ කියලා. මම දන්නේ නැහැ යාලා වෙන මොනවා හරි අමුද්‍රව්‍ය වල වෙනසක් හරි මොනවා හරි ඇති. ඉතින් මම හිතලා මේක මේ විදිහට හදන්න ඕනි කියලා ඒ ෆොටෝ එක දැක්ක වෙලාවෙම මට ආස හිතුණා. ඉතින් මට හිතුණා ඒක ඔයාලත් එක්කත් බෙදා ගන්න. මං හිතන්නේ මේ අවුරුද්දේ නම් ඔයාලට මේක හදන්න බැරි වෙයි. මොකද ටයිම් එකක් නැහැ. හෙටනේ අවුරුදු උදා වෙන්නේ. ඉතින් ඊළඟ අවුරුද්දේ ඔයාලා මේක තව ටිකක් ක්‍රියේටිව් විදිහට හිතලා ලස්සනට ඔයාලගේ කිරි උතුරන මැටි පහන හදාගන්න. ඉතින් ඔන්න ඔය විදිහට වටේටම ලස්සනට ඔය විදිහට ඉටි වක් කරගන්න ඕන. එතකොට තමයි මේක ගොඩාක් ලස්සන වෙන්නේ. මේ පේනවනේ දැන් ටික ටික ඉටි ටික හොඳටම මේ වේලෙනකොට තමයි ලස්සනට කිරි පාටට කිරි උතුරලා කිරි මුට්ටියකින් කිරි උතුරලා වගේ පේන්නේ. ඉතින් මම ඔය අතර වාරේ අනිත් චූටි චූටි මල් ටිකත් ඔය වගේ ලස්සනට බැලන්ස් වෙන්න දා ගන්නවා. එතකොට කරාබු නැටි එහෙමත් තව ටිකක් මම එකතු කරගත්තා. ඉතින් ඔයාලට කැමති ඕනම සුවඳ හමන දෙයක් මේකට එකතු කරගන්න පුළුවන්. ඔයාලට එතකොට එසන්ස් එකක් හරි සුවඳ හමන මොනවා හරි ඔයිල් එකක් හරි ඒ වගේ දේවල් උනත් එකතු කරගන්න පුළුවන්. ඉතින් ළමයි මම පහනට දැන් ඉටි දාගෙන ඉවරයි. දැන් මේක වේලෙන්න තියන්න ඕන. මේ පේනවනේ වටේටම කිරි උතුරලා ගිහින් වගේ තියෙන්නේ. ඕක හරිම ලස්සනට පේනවා. හොඳටම වේලුණාට පස්සේ. ඉතින් මේ පේනවනේ දැන් ටිකක් ගොඩාක් සෙට් වෙලා තියෙන්නේ. කිරි උතුරපු මුට්ටියක් වගේ ලස්සනට තියෙනවා. ඉතින් මේක තමයි මගේ අවුරුදු පහන. මම මේ වගේ තව ඉතුරු වෙලා තියෙන ඉටි ටිකක් තව ටිකක් වැඩිපුර වක් කර ගන්නවා. එතකොට තව මේක ලස්සන වෙනවා. ඉතින් මෙන්න මෙච්චරයි මගේ පහන. ඔයාලට පුළුවන් නම් වෙලාවක් තියෙනවා නම් ගෙදර මේ අමුද්‍රව්‍ය තියෙනවා නම් හදා ගන්න. ඒ වගේම මේක හරි පරිස්සමෙන් ඉවසීමෙන් කරන්න ඕනි දෙයක්. හරිම ලස්සනයි ඒ වගේම සුවඳයි. ඉතින් මේ තියෙන ළමයි මගේ කිරි උතුරන සුවඳ හමන පහන. තව ටිකක් ඒක වේලෙන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාලා හැමෝටම කිරි උතුරන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.